අද අපේ කැම්පස් එකේ කොන්සර්ට් එකක් තියෙනවා. ඒ වුණාට ඒක පටන් ගන්න යනකොටම මගේ ෆ්‍රෙන්ච් ක්ලාස් උත් පටන් ගත්තා. මම මේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නේ කියලා. මොකද මේ වෙනකොටම already පාටි එක පටන් ගන්න තිබුණේ. කොහොම හරි ක්ලාස් එක ඉවර වෙලා මේ ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. මේක නැතුව ඇතුළට යන්න බෑ. හැබැයි ටිකට් ගන්න කියන්නේ ටිකට් එක ෆ්‍රී. සල්ලි ගෙවන්න ඕනේ නෑ. ඒක තමයි තියෙන හොඳකම. කොහොම හරි මගේ බෑග් එකත් චෙක් කරා. මම මගේ යාළුවත් එක්ක ඇතුළට ගියා. ඊට පස්සේ මට මුලින්ම ඕනුනේ මොනවා හරි කන්න. මොකද මම හොඳට කාලා තිබුණේ නැහැ දවල්. ඉතින් මේ ලස්සනට හඳත් පායලා තියෙන හවස මම පූලේ ඇන්ඩ් රීස් ඒ කියන්නේ චිකන් ඇන්ඩ් රයිස් දෙකම තියෙන එක කෑම එකක් ඕඩර් කරලා ගත්තා. ඊට පස්සේ කෙලින්ම ගියේ අනිත් යාළුවෝ ඉන්න තැනට. මම යනකොට කට්ටිය බියර් එහෙම අරගෙන බොනවා. මම ඉතින් බියර් වලට කැමති නැති නිසා මම ගියා ලෙමනේඩ් එකක් ගන්න. මෙතන යුරෝ 1ට පොඩි සයිස් ලෙමනේඩ් එක එහෙම නැත්නම් ලොකු මේක වුණත් ගන්න පුළුවන්. ඕන එකක් යුරෝ 1යි. පේනවනේ කට්ටිය ඉන්න තරම් ඉතින් මෙතනට අද කැම්පස් එකේ හැමෝම ඇවිත් ඉන්නේ. තාම කියන්නේ අද මේන් රැපර් කෙනෙක් එනවා. එයා ඇවිත් නැහැ. තකන් සෝන්ග්ස් ප්ලේ කරනවා. එක අය ඇවිල්ලා. අද අපි ඉනිස්ගේ යාළුවන් අඳුරගත්තා. ඒ ඉන්න කෙනාගේ නම වික්ටර්. දැන් අපි මේ යන්නේ ග්ලිටර් ගා ගන්න. බලන්න ඉතින් මම මගේ ඇඳුමටත් ගාලපෙන්න ඕන කියලා හිතලා රතු තිබුණද නිසා පින්ක් තමයි කලර් එක ග්ලිටර් ගාගත්තේ. Okay. Do you like Fiji? Oh yeah, I'm enjoying it. Yeah. That's so cool. That's so cool, and people are so nice. Oh. And here too. When is next week? Okay, let's go. Okay. අද ඉනස් බලාගෙන ඉන්නේ රැපර් එනකම් මොකද එයාට උටාක් කැමති. ඉතින් එතකන් අපි තන තන කය ගහ හිටිය මේ වගේ. කට්ටිය ඉතින් හොඳටම එන්ජොයි කරනවා. පේනවනේ සෙනග ඉන්න තරම් අද මේකට. මේ කට්ටියම බලන් ඉන්නේ මං අර කියපු රැපර් ස්ටේජ් එකට එනකම්. ඉනස් ඉතින් හරිම හැපි. මොකද එයා එනකන් මෙච්චර වෙලා බලන්න හිටියේ. Merci beaucoup la famille. වෙලාව පාන්දර එකටත් කිට්ටුයි. දැන් නම් හම් ටිකක් මහන්සි. මොකද මේ සෝන්ග්ස් ගොඩක් ඒවා අපි දන්නේ නැහැ. ඊට පස්සේ මම ටික වෙලාවක් ඉඳගෙන හඳ දිහා බලාගෙනත් ඉඳලා ආපහු කොන්සර්ට් එකට ගියා. අපි එතනින් එළියට එනකොට එකමාර දෙක විතර වෙලා තිබුණා. අපි එක අපේ යාළුවෙක්ව එයාගේ බයිසිකල් එක පාක් කරපු තැනට ගිහින් දාන්න පයින්ම ගියා. එදා හරිම ෂෝක්. මොකද එදා රෑ ගොඩක් ලස්සනයි හඳ පායලා නිසා. ඊට පස්සේ තින් පුරුදු විදිහටම ඉනස් මාව ගෙදරට ගිහින් දැම්මා.